කොළඹ තියෙන මේ පාක් එකට ඔයා ගිහින් නැත්නම් ඔයා බලන්න ඕන වීඩියෝ එකක් තමයි මේක. මෙතන හරිම නිදහස් කොළ පාටින් පිරුණු හරිම ලස්සන තැනක්. ඉතින් ටිකට් එකත් අරගෙන ඇතුළට යමුකෝ බලන්න. මෙතන ලොකු පාකින් ඒරියා එකක් තියෙනවා. ඔයගොල්ලෝ වාහනයක නම් එන්නේ එතනින් වාහනේ නවත්තලා යන්න පුළුවන්. ඔන්න එහෙනම් ටිකටුත් ගත්තා වාහනෙත් පාක් කරා. එහෙනම් දැන් අපි යන්කෝ බලන්න. ඔන්න ID එක ගැන අහන අයට මේ කියන්නේ මෙතනින් නම් ID එක අනිවාර්යෙන් චෙක් කරනවා. ඔන්න ඉතින් මෙතන පාක් එකේ මැප් එක ලොකුවටම දාලා තියෙනවා. එහෙම නැත්නම් ටිකට් එකේ පිටිපස්සෙත් මැප් එක තියෙනවා. ඔන්න ඉතින් මෙතෙන්ට කපල් එනවා නම් එක්කෙනෙක්ට 18 උනත් ඇතුළට යන්න පුළුවන් ළමයි. මෙතනින් ඇතුල් වෙද්දිම ලස්සන පරිසරයත් එක්ක ලොකු නිදහසක් දැනෙනවා. ඔගොල්ලෝ මෙතන ෆොටෝ ෂූට් එකකට වගේ එන්න හිතාගෙන ඉන්නවා නම් මම එකේ ප්‍රයිසස් ටික අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් දාන්නම්. මේක නම් ළමයි පාවෙන පාලමක්. හැබැයි ඉතින් ළමයි මං යද්දි නම් මේක පොඩ්ඩක්වත් හෙලුනේ නෑ. ඉතින් බලන්නකෝ ඇතුල් වෙද්දිම මෙතන වටපිටාවේ තියෙන ලස්සන. මෙතනින් චුට්ටක් ඉස්සරහට යද්දි මෙන්න මේ තැන හම්බ වෙනවා. ඉතින් ඔයගොල්ලෝ ස්ටඩි කරන කවුරු හරි ඉන්නවා නම් මෙතන පාඩම් වැඩ ඇසයින්මන්ට් වගේ දේවල් නිදහසේ කරගන්න පුළුවන්. මෙතන වටපිටාවේ තියෙන කුරුල්ලන්ගේ සද්දේ ගහකොළ මනසට පුදුම නිදහසක් ගේන්නේ. හැබැයි ඉතින් මෙතන ස්ටඩිස් කරනවා නම් මං කාවවත්ම දැක්කේ නැහැ ළමයි. ඔයගොල්ලෝ ස්ටඩි කරන වෙලාවක් ගත්ත ෆොටෝ එකක් තියෙනවා නම් මෙතෙන්ට කමෙන්ට් එකක් විදිහට අනිවාර්යෙන්ම දාගෙන යන්න. ඉතින් අපි කලින් වීඩියෝ එක බැද්ද ගන්න පාර්ක් එක ගෙනාවා. ඉතින් ඔයගොල්ලෝම කියන්න බලන්න එතනද ලස්සන මෙතනද ලස්සන. ඉතින් බැද්ද ගන්න වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් දුවලා ගිහින් බලන්න ඕනේ. වීඩියෝ එකත් පින් කරලා තියෙනවා. මෙතන ඉතින් ඇවිදින්නම තමයි තියෙන්නේ. අනේ ළමයි ඔයගොල්ලෝ දන්නවද මේ මොකක්ද කියලා? මට නම් හිතුනේ පොඩි කෘමි සත්තුන් ඉන්න හදපු තැනක් කියලා. ඔයගොල්ලෝ හිතන්නේ මොකක් වෙන්නේ නැද්ද ඒක? ඔන්න මල් මේ ලස්සන පාක් එකේ භයානකම තැනට තමයි මෙන්න මේ හිමීට යන්නේ. බලන්නකෝ ඉතින් දන්න අඳුරන කෙනෙක් ඉන්නවද කියලා. ඉතින් ඔයගොල්ලොත් මේ පාක් එකට ගියොත් ඉන්නවද කියලා නම් බලන්න යන්න එපා. ඉක්මනට එතනින් යන්න. මොකද දිගටම බෝඩ් ගහලා තියෙනවා යාලා ඉන්නවා කියලා. පාක් එක ඇතුළට එද්දි නම් හොඳ අවුවක් තිබුණා. ඔන්න ඉතින් එකපාරටම වහින්න ගත්තා. වැස්ස කියලා ඉතින් වීඩියෝ එක නවත්තන්න බෑනේ ළමයි. පොඩි පොද වැස්සක් තිබුණාට ඒ වැස්සෙම අපි වීඩියෝ එක කරන්න ආයෙත් පටන් ගත්තා. ඉතින් පාක් එක පුරාවටම මේ වගේ ලස්සන තැන් හම්බ වෙනවා. ඔයගොල්ලන්ට ෆොටෝස් ගන්න, වීඩියෝ කරන්න හරිම ලස්සන තැනක් මෙතන. ඉතින් මෙතන සර්පයෝ ඉන්නවා කියලා ඇතුල් වෙද්දිම බෝඩ් ගහලා තිබුණා. හැබැයි අපිට නම් සර්පයෝ හම්බුනේ නෑ. ඒත් ඕගොල්ලෝ ඇවිදිද්දි පරිස්සමෙන් ඇවිදින්න. ඉතින් මෙතන හඳුන් දෙවියා ඉන්නවා කියලාත් බෝඩ් ගහලා තියෙනවා ළමයි. හඳුන් දෙවියාගේ අඩවිය කියලාත් වෙනම තැනක් තියෙනවා. ඉතින් ස්ටාෆ් එකෙන් අහුවම නම් කිව්වේ බොහොම කලාතුරකින් තමයි හඳුන් දෙවියව බලා ගන්න හම්බ වෙන්නේ කියලා.